Hi friends, හුළඟත් එක්ක මේ ජේසු අම්මගේ ස්ටැචු එක මම තනි අතින් අල්ලන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආස කරන තැනකට තමයි මම අද ගියේ. ඉතින් මට අද තිබුණා මාරවිල ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකට වන් ඩේ සර්විස් ඔප්පුවක් දාන්න. ඒ ඔප්පුව දාලා මං ආවා කෙලින්ම අද පළවෙනි සිකුරාදා නිසා මාරවිල කුරුස පල්ලියට. ඉතින් පළවෙනි සිකුරාදා කියන්නේ පේනව නේද ළමයි ලොකු සෙනගක් ඉන්නවා කුරුස පල්ලියේ. මම මෙතන විශ්වාසයෙන් ඉල්ලපු මට ලැබිය යුතු දෙයක් නම් ඒ දේ අනිවාර්යෙන් ජේසු මට දුන්නා. ඉතින් හොරසන් කියලා මං ආසම කෑමක් කන්න තමයි ආවේ. මං හරි ආසයි මෙතන තියෙන මේ ඉස්සෝ වඩේ කන්න. ඉතින් මමයි මගේ චූටි ඇසිස්ටන්ට් නංගි පොඩි කෑම ಜಾති ටිකක් අරගෙන අපි දෙන්න මුහුද පැත්තට ගියා. ඔන්න ඉතින් සුපුරුදු පරිදි මාත් එක්ක ගෙදර ගිහිල්ලා මැරෙන්න රෝස පැලයකුත් හැමදාම වගේ ගත්ත ළමයි. මම ගොඩක් වෙලාවට පල්ලිවලට යන්න ආස හරිම නිස්කලංක වෙලාවල් වලට. කවුරුත් නැති වෙලාවට තනියම ගිහිල්ලා ඔරසන් කියලා එන්න. හැබැයි සිකුරාදා කියන්නේ කුරුස පල්ලියේ දවස, ජේසුගේ දවස. ඉතින් එදාට මෙතන විශ්වාසයෙන් මෙතනට එන විශාල පිරිසක් ඉන්නවා. මට කුවේට් ඉඳන් නිතර ඕඩර්ස් දාන හිමාලි අක්කා තමයි මේ ඕඩර් එක දැම්මේ. ලංකාවේ ඉන්න එයාගේ දුවලා දෙන්නට යවන්න කියලා. අක්කට ඕන වුණා මේක බ්ලෙස් කරලා යවන්න. ඒකයි මම මේක කුරුස පල්ලියට අද අරගෙන ආවෙත්. හැබැයි ඒ තිබ්බ පොලිමේ හැටියට මට ෆාදර් ගාවට ලං වෙන්නවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි අක්කා ගොඩක් සතුටු වුණා මම මේ නිර්මාණය කුරුස පල්ලියට අරගෙන ආවට. එතනදිත් මේ නිර්මාණය දැකපු ගොඩක් අය මේක හරිම ලස්සනයි කිව්වා. ඉතින් හිමාලි අක්කට thank you. හැමදාම වගේ මාව විශ්වාස කරලා ඕඩර්ස් දානවට.